Hi කොහොමද ඔයාලට ආදරෙන් පිළිගන්නවා Golden Stitches by මధు මගේ channel එකට. අපි අද බලමු මෙහුම් කලාවට මොනවද අත්‍යවශ්‍යම උපකරණ කියලා. ඔයත් ආධුනික කෙනෙක් නම් මේ කලාවට මේ වීඩියෝ එක ඔයා බලන්න ඕනේ. මේ උපකරණ මොනවද? ඒවෙන් මොනවද කරන්න කියලා අපි අද කතා කරමු. මෙහුම් උපකරණ අඳුරගන්න කලින් මම ඔයාලට කියන්න ඕනේ මේ තියෙන හැම දෙයක්ම ඔයගොල්ලෝ එකපාර අරගන්න ඕනේ නැහැ. ඔයා ආධුනිකයෙක් නම් ඔයා ගාව තාම කිසිම දෙයක් නැත්නම් මම කියන්නම් මුලින්ම ආරම්භ කරන්න මොනවද ඕනේ කියලා. අපි ඒ ටිකෙන් පටන් ගමු. අපේ පළපුරුද්දත් එක්ක අපේ එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි දේවල් එකතු කරගමු අපේ මෙහුම් පාඩම් වලට. එතකම් මේ අත්‍යවශ්‍යම දේවල් ටික විතරක් අරන් තියාගත්තම ඇති. මේ ඔක්කොම එකතු කරගෙන මහන්න පටන් ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඔයා ගාව දැන්ට තියෙන ඉදි කට්ටයි නෝල් බෝලේ විතරයි නම් අපිට ඒකෙන් උනත් මහන්න පුළුවන්. ඒ හින්දා මේ තියෙන හැම දෙයක්ම අරගෙන ඉන්න ඕනේ කියලා නෑ. තියෙන දේෙන් අපි පටන් අරගමු. මෙහුම් කලාවට අත්‍යවශ්‍යම දෙයක් තමයි මහන මැෂින් එක. හැබැයි ඉතින් දැන් ඔයාලට මහන මැෂින් එකක් නැහැ කියලා කනගාටු වෙන්න එපා. ඔයා අතාරින්නත් එපා. අතින් මහලා හරි අපිට මෙහුම් කලාවට අවතීර්ණ වෙන්න පුළුවන්. මොකද අපි ආධුනිකයි නම් අපි ඇත්තටම මැෂින් එකේ ලොකුට වැඩක් කරන්න දන්නේ නැහැනේ. ඒක නිසා අපි ඉගෙන ගන්න නම් අපිට අතින් මහලා කරගෙන යන්න පුළුවන්. නමුත් එතනින් එහාට අපි ඉගෙන ගත්තට පස්සේ වැඩිදුර ඉගෙනගෙන යනකොට මහන මැෂින් එකක අවශ්‍යතාවයක් එනවා. අපි එතකොට හිමීට මහන මැෂින් එකක් අරගමු. මහන මැෂින් එකක් දැන් ඔයා ළඟ තියෙනවා නම් ඔයාට ගොඩක් පහසුයි මෙහුම් කලාව ඉදිරියට කරගෙන යන්න. මහන මැෂින් එකක් කිව්වම මහන මැෂින් වලත් විවිධ වර්ග තියෙනවා. මිනි සර්විං මැෂින් තියෙනවා, පෝටබල් මැෂින් තියෙනවා, හයි ස්පීඩ් මැෂින්, ඕවර්ලොක් මැෂින්, ඔය විදිහට විවිධ වර්ගවල මැෂින්ස් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු මැෂින් වර්ග. එතකොට ඔයාට ප්‍රශ්නයක් ඒවා ගන්නවා නම් මොකද්ද ඔයා මුලින්ම ගන්න ඕනේ කියලා. ඒක ඔයා කරන කාර්යයත් එක්ක ඔයාගේ අවශ්‍යතාවය මත වෙනස් වෙනවා. ඔයා ගෙදර චූටි දෙයක් කියන්නේ ඉරුණු ඇඳුමක් මහ ගන්න පොඩි ඔය හෙයා බෑන්ඩ් එකක් එහෙම නැත්නම් චූටි බබෙක් ඇඳුමක් ඒ වගේ ඉඳලා හිටන ඇඳුමක් මහ ගන්නවා නම් ආසාවට මොන හරි දෙයක් කරනවා නම් ඔයාට මිනි මැෂින් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. පෝටබල් මැෂින් එකක් උනත් ප්‍රශ්නයක් නැහැ. එතකොට ඔයා ස්වයං රැකියාවක් විදිහට ඇඳුම් මහලා විකුණන්න එහෙම නැත්නම් කුලිය ඇඳුම් මහන්න ඒ වගේ දෙයක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔයාට හයි ස්පීඩ් මැෂින් එකක් ගත්තට පාඩු නැහැ. ඕවර්ලොක් මැෂින් එකෙන් කරන දේත් අපි ඉස්සරහට කතා කරමු. දැනට ඕවර්ලොක් එකෙන් කරන්නේ ඇතුල් මැස්ම නීට් කරන එක. ඊළඟට ටේප් එක. ටේප් එක නම් අපිට අත්‍යවශ්‍ය දෙයක්. මේක ලොකු ගාණක් වෙන්නේ නෑ. රුපියල් 100ක් 150ක් වගේ තමයි එන්නේ. ඇඳුමක් මහන්න නම් අපිට ටේප් එක අත්‍යවශ්‍යයි. ටේප් එක ඔයා ගත්තා කියලා පාඩුවක් වෙන්නේ නෑ. ටේප් එකක් අරගන්න. ටේප් එක ගැන ටේප් එක කොහොමද පාවිච්චි කරන්නේ, ටේප් එකේ මිනුම් බෙදෙන්නේ කොහොමද කියලා ගොඩාක් පැහැදිලි වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඒක මම මෙතන එහා පැත්තෙන් හරි පළහා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි දාන්න. ගිහින් බලන්න. ඔයාට ටේප් එක ගැන හැමදේම එකෙන් දැනගන්න පුළුවන්. ඉතින් අපිට ටේප් එකකුත් අත්‍යවශ්‍ය වෙනවා මෙහුම් කලාවට. ඊළඟට කතුර. කතුර නම් අපිට අත්‍යවශ්‍ය දෙයක්. මෙහුම් කලාවේදී කතුරක් නැතුව බෑනේ. ඇඳුමක් මහන්න නම් ඇඳුම කපන්න එපයි. ඉතින් අපිට ඒකට කතුරක් ඕනේ. කතුරු වෙළඳපොලේ විවිධ වර්ගවල විවිධ මිල ගණන් වලට කතුරු තියෙනවා. ලොකු ගණන් වලටත් කතුරු තියෙනවා. නමුත් ඕනම කෙනෙක්ට ගන්න පුළුවන් සාධාරණ මිල ගණන් වලටත් කතුරු තියෙනවා. කතුර ගැන කිව්වොත් මේ කතුර හොඳටම පරිස්සම් කරන්න ඕනේ. අපි කීයක් දීලා කතුර ගත්තත් වැඩක් නැහැ. අපි ඒක පරිස්සම් කරගන්නේ නැත්නම් මේ කතුරක් බිම වැටුණු ගමන් කැඩෙනවා. මේ කඩතොළු වෙනවා. ඒක නිසා ඔයා රෙදි කපන කතුර කිසිම කෙනෙක්ට දෙන්න එපා. කොළ කපන්න එපා. වට ගන්න එපා. මේක ඔයා පරිස්සම් කරලා තියාගන්න. මේකේ තරම් ඔයාට වටිනවා. දැන් අපි පතුරම් නිර්මාණය කරනවානේ. එතකොට ඔයා මේ රෙදි කපන කතුරෙන් කපන්න එපා. ඒකට ඔයා තවත් කතුරක් තියාගන්න. ඒකට නම් ටිකක් පරණ කඩතුළු වෙච්ච කතුරක් කමක් නෑ. මොකක් හරි කතුරක් ඒකටත් තියාගන්න. ඒ වගේම ට්‍රිමර් එක. අපිට ට්‍රිමර් එකක් ඕනේ නූල් කපන්න. අපි ඇඳුම් මහන වෙලාවට වැඩිපුර නූල් තියෙනවා නම් ඒක කපලා දාන්න ඕනේ. ඒක කපන්න නම් අපිට ඇත්තටම මැෂින් එක ළඟ කතුරු හරස් කරගෙන කරන්න ටිකක් අමාරුයි. පුරුදු නම් ඒක සාමාන්‍යයි.
ඒක නිසා නූල් කපන්න මෙන්න මේ වගේ ට්‍රිමර් එකක් තියාගන්න. ඊට පස්සේ ෆැබ්‍රික් රෙදි. අපිට විවිධ රෙදි තියෙනවා වෙළඳපොලේ මිලදී ගන්න. අපේ අවශ්‍යතාවය මත අපිට තීරණය කරන්න පුළුවන් මොන වගේ රෙද්දක්ද අපි මිලදී ගන්න ඕනේ කියලා. ඒ අනුව අපේ මැහුම් කලාවට අපිට රෙදි අවශ්‍ය වෙනවා. විවිධ විදිහේ විවිධ ඝනකම් වලින් විවිධ ප්‍රයිස් වලින් කලර්ස් වලින් මැටීරියල්ස් තියෙනවා. එතකොට ඔයා ආධුනික කෙනෙක් නිසා ඔයාට ගොඩක්ම හොඳයි කොටන් පොප්ලින් ලිනන් වගේ ටිකක් ඝනකම හසුරව ගන්න ලේසි ෆැබ්‍රික් එකක් ගත්තොත් ඔයාලට මහන්න ලේසි. සිල්ක් වගේ දෙයකින් මාස වගේ මැටීරියල් එකකින් චුට්ටක් මහන්න අමාරුයි. එතකොට මේ වගේ පොප්ලින් වලින් ඔයාලා මහන්න පටන් ගන්න. අපි රෙදි වර්ග ගැන වෙනත් වීඩියෝ එකකින් කතා කරමු. දැනට ඔයාලට ෆැබ්‍රික් අවශ්‍ය වෙනවා මැහුම් කලාවක් කරගෙන යන්න. ඊළඟට අපිට අවශ්‍ය වෙනවා නූල්. නූල් ගන්නකොට මේ විදිහේ ලොකු කෝන් වලින් අරගන්න පුළුවන් නම් හොඳයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මේ වගේ එකක් ගන්න එක ලාභයි. නූල් ගන්නකොට කොටන් නූල් එකෙන් ගන්න ඇඳුම් මහන්න. ගොඩක්ම සිල්ක් නූල් තියෙනවා. ඒ නූල් ගන්න එපා ඇඳුම් මහන්න. කොටන් මික්ස් නූල් එක ගන්න. ගොඩක් වැඩි ප්‍රතිශතයක් කොටන් තියෙන නූල් එක ගන්න. මේ වගේ නූල් එකක් ගන්නකොට පොඩ්ඩක් කඩලා බලන්න. අපහසුතාවයකින් මෙන්න මේ විදිහට කැඩෙනවා නම් ඒ නූල් එක හොඳයි දිරලා නැහැ. එතකොට ඉක්මනට කැඩෙනවා නම් ඒ නූල් එක ගන්න එපා. කාලයක් පාවිච්චි කරන්න බෑ. දැන් මේ වගේ කළුයි සුදුයිත් එක්ක ඔයාලා ගොඩක්ම පාවිච්චියට ගන්න ලස්සන ඔයාලා කැමති පාටක් තියෙනවා නම් ඒ පාටින් නූල් කෝන් එකක් අරගන්න. ඒක ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්. ඊට අමතරව මම මෙන්න මේ වගේ පොඩි නූල් බෝලක් තරම් තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ වර්ණයක් හැම වෙලෙම භාවිතා වෙන්නේ නැති නිසා ලොකු නූල් කෝන් එකකට යන්නේක අපරාධයි. ඒක නිසා මේ වගේ පොඩි නූල් එකක් අරන් තියාගත්තොත් ඒ අවශ්‍ය දේ කරගත්තට පස්සේ අපිට ඒක අයින් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේකෙන් එක ඇඳුමක් වගේ තමයි මහගන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා මේ වගේ නූලු තරන් තියාගන්න. ඔය පොඩි පොඩි අත් වැඩ වලට මේ වගේ ඕන වෙනවා. හැබැයි කාලයක්ම තියාගන්න නම් මේවා චුට්ටක් කල් පැවැත්ම අඩුයි. සමහර ඒවා තියෙනවා පොඩක් දිරපු නූල්. ඒවා බලලා අරගන්න. අමාරුවෙන් වගේ කැඩිලා යනවා නම් ඒ නූල් හොඳයි. එතකොට මේ තියෙන්නේ එලාස්ටික් නූල්. සාමාන්‍ය නූල් එක වගේම මේ විදියටත් එනවා. ලොකු නූල් කෝන් එකටත් එනවා. මේක සාමාන්‍ය නූලක් නෙමෙයි. මේක එලාස්ටික් නූලක්. මේක හොඳට ඇදෙනවා. මේ ආකාරයෙන් හොඳට ඇදෙනවා. මේක චූටි බබාලගේ ගවුම් වලට, චූටි බබාලගේ කලිසම් වල කකුල් වලට, එතකොට ස්මෝක් කරන්න, ගැදර් කරන්න මේ නූල් එක භාවිතා වෙනවා. මේක සාමාන්‍ය බොබින් එකට අතින් පුරවලා අපිට මහගෙන යන්න පුළුවන්. ස්මෝක් ගැදරින් සඳහා තමයි මේ එලාස්ටික් නූල් එක පාවිච්චි කරන්නේ. ඒකත් මේ වගේ අරන් තියාගන්න පුළුවන් වෙච්ච වෙලාවට යන වෙලාවට දැක්කොත් මේ වගේ එකක් අරන් තියලා තියාගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා ඉඳිකටු. ඉඳිකටු කිව්වම එකක් නෙමෙයි සයිසස් කිහිපයකින් මේකේ තියෙනවා ඉඳිකටු. ඔයාලට පුළුවන් මේකක් අරන් තියාගන්න. එතකොට අපිට අවශ්‍ය වුණාම අවශ්‍ය සයිස් එකෙන් මහ ගන්න පුළුවන්. මේකත් ලොකු ගාණක් වෙන්නේ නැහැ. නමුත් අපිට මුලින්ම ඕනේ නැහැ. අපිට එක ඉඳිකටක් තිබ්බත් ඇති. නමුත් ඔයාලට ගන්න අවස්ථාවක් ආවොත් මේ වගේ එකකුත් අරන් තියාගන්න. අපිට මේකත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන දෙයක්. ඊට අමතරව මැෂින් ඉඳිකටු අපිට අවශ්‍ය වෙනවා. මැෂින් ඉඳිකටු මම මෙතන ගෙනාවේ නැහැ ඔයාලට පෙන්වන්න. ඒක ඔයාලගේ මැෂින් එක අනුව වෙනස් වෙනවා. ඔයාලා මැෂින් එක ගන්න තැනින්ම ඒ මැෂින් එකේ මොඩල් නම්බර් එක තියෙනවා. නම්බර් එකට අදාළව ගන්න තැනින්ම මැෂින් එක ගන්න තැනින්ම ඉඳිකටු ඉල්ල ගන්න. සාමාන්‍යයෙන් එක නම්බර් එකකින් ඉඳිකටු කිහිපයක් තියාගන්න. මොකද ඉඳිකටු ගැනත් අපි ඉස්සරහට කතා කරමු. මොකද ෆැබ්‍රික් එකෙන් ෆැබ්‍රික් එකට සමහර ඉඳිකටු වෙනස් කරන්න ඕනේ. ඒක නිසා සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ ගොඩක්ම දුරට මහන වගේ මහන මැටීරියල්ස් තියෙනවනේ. අන්න ඒකට අදාළ ඉඳිකටු කිහිපයක් ළඟ තියාගන්න. ඊළඟට අපිට ඕන කරන දෙයක් තමයි මේ වගේ පින්.
පින් සහ පින් හෝල්ඩර් එකක්, පින් කුෂන් එකක්. දැන් මේක අපිට ආධුනිකයෙක් විදිහට ගොඩාක්ම වැදගත් වෙන දෙයක්. මොකද අපිට හුරු නෑනේ මැටීරියල් එක පොඩ්ඩක් හසුරවන්න, රෙද්ද හසුරව ගන්න ටිකක් අපහසුයි ආධුනිකය නිසා. එතකොට රෙද්ද කපනකොට බ්ලොක් එක රෙද්ද මත තියලා එතකොට ඔයාලට පින් කරගන්න පුළුවන්. එහෙම යන්නේ නෑ. කපා ගන්න පුළුවන් ලේසියි. එහෙම නැත්නම් මහන වෙලාවට හොඳට පින් කරගෙන තිබ්බොත් මහ ගන්න තමයි තියෙන්නේ. ගාන්ට් එක උඩ එක තියලා මහ ගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේක සපෝට් කරන ඒ වගේ දේවල් වලට මේ විදිහ කුෂන් එකක් තිබ්බනම් ලේසි. මේකෙන් අරන් ආයෙ දදා ඉන්නවට වඩා මේ කුෂන් එකට ගහලා තිබ්බම අපිට කොයි හරි තියාගෙන අවශ්‍ය වැඩේ කරගෙන ආයෙත් කුෂන් එකේම පින් එක ඇටච් කරලා තියන්න පුළුවන්. හැබැයි පින් ගන්නකොට හොඳට බලලා ගන්න. දැන් මෙන්න මේ පින් එක ටිකක් හොඳ පින් එකක්. මේක දැන් ගොඩාක් කල් මං අරගෙන තාමත් හොඳට තියෙනවා, මලකඩ කාලා නැහැ. නමුත් මෙන්න මේ පින් එක මම යූස් කරේ නැහැ, කාලයක් තියලා තිබ්බා. මට ප්‍රයෝජනවත් උන්නේ ඒක ටිකක් මේ මල වෙඳින්න වගේ අරගෙන තියෙනවා. මේක මේ වගේ එකක් පොඩ්ඩක් බලනකොට හොඳට බලලා ගන්න. පින් එක හොඳට මේ බලන්න, පින් එක නැවිලා. මේක කාලයක් තිබ්බා මට පාවිච්චි කරගන්න බැරි වුණා. ඒක පාවිච්චි කරන්න හරි අමාරුයි දැන්. මොකද මලකඩ කාලා වගේ හින්දා මේක ඉවත් කරන්න තමයි වෙන්නේ. ඒ හින්දා හොඳට බලලා ගන්න, මලකඩ කාලා නැති පින් ටිකක් අරගන්න. අපිට තව අවශ්‍ය වෙන දෙයක් තමයි බොබින්. අපි ඇඳුමක් මහනකොට බොබින් එකට පුරව ගන්න ඕනේ අපි ඇඳුම මහන පාටින්. මේ විදිහට බොබිනුත් අපිට අවශ්‍ය වෙනවා. ඒක ප්ලාස්ටික් බොබින් එකක් එනවා, යකඩ බොබින් එකක් එනවා. ඔයාලගේ මැෂින් එක අනුව බොබින් එකක් තෝරගන්න. බොබින් නම් කිහිපයක් ගෙනත් තියාගන්න. මේක ප්‍රයෝජනවත් වෙන දෙයක්. මේකට තමයි බොබින් එක කියන්නේ. මේ වගේ රෝදයක් වගේ එකක්. මේකට නූල් පුරව ගන්න පුළුවන් අපිට. අපිට බොබිනුත් අවශ්‍ය වෙනවා. මැෂින් එකක් තියෙනවා නම් තමයි බොබින් අවශ්‍ය වෙන්නේ. මැෂින් එක ගන්න වෙලාවට බොබින් කිහිපයක් අරගන්න. ඊට පස්සේ අපිට ඕන කරනවා ටේලරින් චෝක්. මෙන්න මේකනේ ඔයගොල්ලෝ ටේලරින් චෝක් කියලා සාමාන්‍යයෙන් අපි දන්නේ. මෙන්න මේක තමයි ටේලරින් චෝක් කියන්නේ. එතකොට දැන් තියෙනවා මෙන්න මේ වගේ පැන්සලුත්. මේ වගේ පැන්සල් මේකේ මෙන්න මේ නූලෙන් ඇදලා අපිට මේ කොලේ ගැලෙව්වම මේ පාවිච්චි කරන්න ගන්න පුළුවන් මේ චෝක් එක තියෙනවා. ඒක පැන්සලක් විදිහට ඉන්නේ විවිධ වර්ණ තියෙනවා. ලා පාටකුයි තද පාටකුයි ගමු. ඒ කියන්නේ ලා පාටක් තද පාට මැටීරියල් එකකට, ලා පාට මැටීරියල් එකට තද පාට පැන්සලක්. චෝක් විදිහට මේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මීට අමතරව ඇඳුම් නිර්මාණය කරන්න ගන්න පෑන් පවා තියෙනවා. අපිට දැනට මේක ප්‍රමාණවත්. ඒ වගේම මෙන්න මේ ටූල් එක. මේකට කියන්නේ සීම් රිපර් එක කියලා. එතකොට මේක මෙන්න මේ විදිහට තුඩක් විදිහට තමයි තියෙන්නේ. මෙතන පොඩි පබුලක් වගේ තියෙනවා. මේකෙන් කරන්නේ අපිට වැරදුනාට පස්සේ වැරදුනොත් ඒතර මෙහෙම ගලවන්න ඕන වුණොත් මේක ආධාරයෙන් අපිට මෙහෙම කපා ගන්න පුළුවන් හරිම ලේසියෙන්. මේක ගොඩක් ප්‍රයෝජනවත්. හැබැයි ආධුනිකයෙක් විදිහට මම හිතනවා මේ වගේ එකක් තියාගත්තොත් හොඳයි කියලා. මොකද අපිට පළවෙනි පාරම හරියන්නේ නැහැ නේ, වර්ධින අවස්ථාව වුණ තරම් තියෙනවනේ. ඒ වෙලාවට කිසිම අපහසුාවක් නැතුව මේකෙන් නූල කපා ගන්න පුළුවන්. ඊළඟට මෙන්න මේ ටූල් එක අපිට බලන්න පුළුවන්. මේකට කියන්නේ ට්‍රැකින් වීල් එක කියලා. මේකෙන් කරන්නේ අපි සලකුණු කරගන්න මිම්මක් පිටපත් කරගන්නවා ඊට යටින් තියෙන මැටීරියල් එකට ඩාට් එකක් වගේ අපිට අනිත් මැටීරියල් එකටත් කොපි කරගන්න ඕන නම් පිටපත් කරන්න ඕන නම් මේක ආධාරයෙන් අපිට පුළුවන් පිටපත් කරගන්න. ඒකට හැබැයි අපිට කාබන් පේපර්ස් ඕනේ. අපි සාමාන්‍යයෙන් ඔය පාවිච්චි කරන කාබන් පේපර් එක නෙමෙයි. මේක ඩ්‍රෙස් මේකින් කාබන් එකක්. මේකේ විවිධ වර්ණ තියෙනවා. ඒකිනුත් කැමති නම් දෙකක් විතර අරන් තියාගන්න. මේ විදිහට ෆයිල් කවර් එකකට ඇටච් කරගන්න, අලව ගන්න. එතකොට ටිකක් කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. කාබන් පේපර් එකයි ට්‍රැකින් වීල් එකයි අත්‍යවශ්‍යම නැහැ. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙන දෙයක් තමයි
ඩ්‍රෙස් මේකින් පේපර්ස් කියන්නේ අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකක් ඇඳ ගන්න අපිට කොළ ඕනේ. මෙන්න මේ විදිහට මොකක්ම හරි කමක් නෑ. ඔයාලට කොළයක් පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලගේ පතුරම සකස ගන්න. සාමාන්‍යයෙන් පතුරම් රහිත කලාවේ වුණත් සමහර දේවල් වලට බ්ලොග් පාවිච්චි කරන්න වෙනවා. ඒ වගේ අවස්ථාවකදී අපිට මේ වගේ කොළ ඕනේ. මේකම තියෙන්න ඕනේ නෑ. ඔයාලට පතර කොළ උනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට පාට දෙකකින් හරි තුනකින් හරි ප්ලැටිනම් ටිකක් තියාගන්න. ඉදිරිපස බ්ලොක් එක සහ පිටුපස බ්ලොක් එක ඔයගොල්ලන්ට කපනකොට පාට දෙකකින් ඇඳගත්තම ලේසියි කපන්න. හොඳයි. අපි දැන් මේ කතා කරපු මෙහෙයුම් උපකරණ තමයි අපිට අවශ්‍ය වෙන ප්‍රධාන මෙහෙයුම් උපකරණ. එතකොට ඔයා ආධුනිකයෙක් නම් මේ කිසිම දෙයක් එකපාර ගෙනත් තියාගන්න අවශ්‍ය නැහැ. මම අර කිව්වා වගේ ටේප් එක, කතුර, නූල්, මැෂින් එකක් තියෙනවා නම් හොඳයි. මැෂින් එක නැති කෙනෙක්ට මම කිව්වා වගේ ඉන්දි කට්ටක් තිබ්බනම් හොඳටම ප්‍රමාණවත්. අපිට අතින් මහල කරන්න පුළුවන් නිර්මාණ තියෙනවා. අපි ආධුනික නිසා අපි මේ දේවල් වලින් පටන් ගන්න අපිට පුළුවන්. අපි ඒවට හුරු වුණාට පස්සේ මැෂින් එකකට යන්න පුළුවන්. ඒ හින්දා ඔයාට මැෂින් එකක් නැහැ කියලා කිසිසේත්ම මේ උත්සාහය අතාරින්න එපා. හොඳයි, මම හිතනවා මේ වීඩියෝ කාට ගොඩක් ප්‍රයෝජනවත් වෙන්න ඇති කියලා. ඉතින් තවත් මේ වගේ වීඩියෝ බලන්න මාව subscribe කරන්න. bell icon එක click කරලා තියාගන්න. මම වීඩියෝ එකක් දාපු ගමන් ඔයාලට notification එක ගන්න පුළුවන්. ගිහින් එන්න.